හායි අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ රසම රස වම්බටු කරි එකක් හදන විදිය හිඳෙන්න. එන්නකෝ කියලා දෙන්න මේ රසම රස රෙසිපි එක අපි හදාගන්න විදිය. ඒකට අපිට ඕන කරන්නේ වම්බටුයි කපාගත්ත ලූණුයි කරපිංචායි රම්පෙයි අමු මිරිසුයි පොල් තෙලුයි අබයි උළුහාලුයි ඊටු ටික මේ බලා ගන්නකෝ පොල් කිරිත් ඕන වෙනවා. මුලින්ම වම්බටු ගෙඩි ටික අරගෙන මෙන්න මේ විදිහට කපා ගන්න ඕනේ ඕගොල්ලෝ. මම අද හදාගන්නේ පොඩි ප්‍රමාණයක් නිසා මම නම් ගත්තේ වම්බටු ගෙඩි දෙකක් විතරයි. ඕගොල්ලෝ ඕන ප්‍රමාණයට අරගෙන මේ විදිහට පොඩි කෑලි වලට කපා ගන්න. ඊට පස්සේ අපි බලමු මේක හදාගන්න විදිය. මේක කපලා ගොඩාක් වෙලා එළියෙන් තියන්න එපා. එතකොට කහට පිපෙන්න බලනවා. දැන් අපි කපාගත්ත බටු ටිකට මිරිස් කුඩුයි, තුනපහ කුඩුයි, කහ කුඩුයි, ලුණු කුඩුයි දාලා හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. මේ විදිහට ඔක්කොම ටික එකතු කරගෙන විනාඩි 15ක් විතර පැත්තකින් තියලා තියන්න. එතකොට මේකේ රහ තවත් වැඩි වෙනවා. මේ විදිහට වම්බටු කරි එකක් හදාගත්තොත් බත් කන්න වෙන මොකුත් ඕනේ මට නම්. මේකට තව කරවල කෑල්ලක් හරි හාල්මස්ස ටිකක් හරි දාලා ඇදුවොත් තවත් රායි. මේ විදිහට අපිට මික්ස් කරගන්න තමයි දැන් තියෙන්නේ ඔක්කොම. බලන්නකෝ ඔයගොල්ලෝ රෙසිපි එක මාරම ලේසියෙන් මේක ඔයගලන්ට හදාගන්න පුළුවන්. ඔන්න දැන් හරි. දැන් තියෙන්නේ අපිට හදන්න පටන් ගන්න. පෑන් එකක් අරගෙන ඒකට අපි තෙල් ටිකක් දාගමු. තෙල් ටික රත් වෙද්දී අප ටික එකතු කරගන්න ඕනේ. අබ හොඳට පුපුරද්දී ඊට පස්සේ අපි කරපිංචායි රම්පෙයි එකතු කරගමු. ඊට පස්සේ කරපිංචා රම්පෙ ටිකත් හොඳට බැදෙන්න දීලා ඊට පස්සේ අපි කපාගත්ත ලුණු ටිකයි අමු මිරිස් ටිකයි මේකට එකතු කරගමු. දැන් අපි ලුණු ටික හොඳට බැදෙන්න දීලා ඒකට උළුහාල් ටිකයි සියඹලා පොඩ්ඩකුත් අපි එකතු කරගමු. එතකොට තමයි මේකේ රහ තවත් වැඩි වෙන්නේ. ලුණු ටික මේ විදිහට හොඳට බැදෙද්දී අර බටු ටික අපි දැන් එකතු කරගමු. බටු ටික මෙහෙම එකතු කරලා හොඳට මේක මික්ස් කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මේකට වතුර පොඩ්ඩක් එකතු කරගමු. අපි අර මුලින් මිරිස් 3-5 දාලා මික්ස් කරගත්ත බෝල් එකටම වතුර පොඩ්ඩක් දාලා මේකට වතුර එකතු කරගමු. වතුර එකතු කරගෙන මේක විනාඩි 5ක් විතර අඩු ගින්දරේ වහලා තියන්න ඕනේ. හැබැයි සැරින් සැරේ චුට්ටක් හැඳි ගෑවොත් හොඳයි. මොකද නැත්තම් අඩිය අල්ලන්න බලනවා. ඔන්න මේ පදමට ආවට පස්සේ අපි පොල් කිරි ටික එකතු කරගමු. පොල් කිරි ටිකත් එකතු කරගෙන හොඳට මේක හැඳි ගාලා තවත් විනාඩි 5ක් විතර අඩු ගින්දරේ අපේ ලිපේ තියලා තියමු. මේ විදිහට බටු කරි එකක් හදාගත්තාම බත් කන්න නම් වෙන මුකුත් ඕන වෙන්නේ නැහැ. මං කියනවට මේ රෙසිපි එක try කරලා බලන්නකෝ. හැමදාම ඕගොල්ලෝ මේ විදිහට හදලා කයි. කලින් කිව්වා වගේ මේකට හාල්මැස්සු පොඩ්ඩකුත් එකතු වුණා නම් තවත් රහයි. ඔන්න දැන් අපේ බටු කරි එක හරි. දැන් ඉතින් තියෙන්නේ රස බලන්න තමයි. එහෙනම් අමතක කරන්න නැතුව මගේ YouTube channel එකත් subscribe කරන්න. ඔයගලන්ට මේ වගේ ලස්සන වීඩියෝස් ඉස්සරහට බලා ගන්න පුළුවන්. bye bye.